හයි ළමයි ඔන්න මං අද ඔයගලන්ට ගෙනාවේ nail extension එකක් කරන්න අවශ්‍ය basic tools ටික. පළවෙනි step එක තමයි මෙන්න මේකට කියන්නේ cuticle pusher එක කියලා. මේකෙන් අපි කරන්නේ මෙන්න මේ අපේ තියෙන cuticle area එක මෙන්න මේ විදියට push කරගන්න එක. හරිද? ඉතින් client ගෙන් අහන්න අනිවාර්යෙන් මේ රිදෙනවද කියලා. මොකද අපේ මේ පුෂ් කරද්දි සමහර කට්ටියගේ මේ ස්කින් එක හරි සෙන්සිටිව්. එතකොට රිදෙන්න බලනවා වැඩි ස්කින් එක. ඒක නිසා අනිවාර්යෙන් අහන්න රිදෙනවද නැද්ද කියලා අහන්න. හරිද? අනිත් එක තමයි මේ ටූල්ස් ඔයගොල්ලෝ යූස් කරන්න කලින් සැනිටයිසර් කරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට කියන්නේ cuticle cut එක කියලා. මේකෙන් අපි කරන්නේ මෙන්න අපි දැන් cuticle pusher එකෙන් push කරගත්ත අපේ cuticle area එක තියෙනවානේ. ඒ ටික මෙන්න මේ cut එකෙන් තමයි අපි කපලා ඉවත් කරගන්න ඕනේ. අනිත් එක තමයි මේ cut එක use කරන්න ඕනේ හොඳ experience එකක් තියෙන එක්කෙනෙක්. නැත්තම් use කරන්න එපා. නැත්තම් side cutter කියලා එකක් තියෙනවා. ඒක use කරන්න experience එකක් තියෙන එක්කෙනෙක් නම් මේක use කරාට කමක් නැහැ. මොකද අපි ස්කින් එකත් එක්කනේ මේ වැඩේ කරන්නේ. ඩැමේජ් වෙන්න බලනවා වැඩි. මොකද මේක ට්‍රීට්මන්ට් තුවාල වෙන්න බලන ස්කින් එක. ඒක නිසා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් මේක යූස් කරාට කමක් නැහැ. නැති කෙනෙක් අර සයිඩ් කට් එක යූස් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ෆයිල්ස් දෙක. හරිද? මෙන්න මේ ෆයිල්ස් දෙක යූස් කරන්නේ මේ ෆයිල් එක යූස් කරන්න එපා කොයිම වෙලේකවත් අපේ නැචරල් නේල් එක බෆ් කරන්න. මේක යූස් කරන්න අපේ කියන්නේ අපි එක්ස්ටෙන්ෂන් එක කරලා අපේ ආටිෆිෂල් නේල් එක තියෙනවනේ ඒක උඩ බෆ් කරන්න තමයි මේ ෆයිල් එක ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. එතකොට මේ ෆයිල් එක තියාගන්න අපේ නැචරල් නේල් එක ෆයිල් කරන්න. මොකද මේකට ඩැමේජ් වෙනවා අඩුයි. හරිද? ඊට පස්සේ මේකට කියන්නේ වන් කටර් කියලා. ඉතින් මේකෙන් කරන්නේ අපි ටිප්ස් ඇලෙව්වහම මේකෙන් තමයි අපි ටිප්ස් ටික කපා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි මේකෙන් කොයිම වෙලාවකත් අපේ නැචරල් නේල්ස් කපන්න යන්න එපා. හරිද? මේක ඕගොල්ලෝ තියාගන්න ඕනේ එක්ස්ටෙන්ෂන් එකක් කරද්දී ඒ අපේ ආටිෆිෂල් නේල්ස් කට් කරන්න තමයි අපේ යාළුවන් ටිප් එක කට් කරන්න තමයි මේක තියාගන්න ඕනේ. අපේ නැචරල් නේල් එක කොයිම වෙලාවකත් මෙන්න මේ කට් එකෙන් කට් කරන්න එපා. ඩැමේජ් වෙනවා. හරි එහෙනම් thank you අහගෙන හිටියට. මේ අනිත් එක තමයි හොඳට මතක තියාගන්න මේ ටූල්ස් ඔයගොල්ලෝ යූස් කරන්න කලින් අනිවාර්යෙන් වොෂ් කරලා සැනිටයිසර් කරලා තමයි ගන්න ඕනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you bye.